හායි අද ඉක්මනින්ම කිසිම රසකාරකයක් නැතුව කොත්තු එකක් හදාගමුද? එන්නකෝ. ඉස්සෙල්ලාම තෙල් ටිකක් ලිපේ තියාගෙන සුදු ලුණු කරිපිංචා ග්‍රාම්පු එකක් කරගෙන හොඳට පොළේට අද ගන්නවා. ඊළඟට මම කපාගත්ත ඒ වෙස් ටිකක් එකතු කරලා රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊළඟට කැරට් ටික එකතු කරගෙන විනාඩියක් විතර තෙලේ මලවගෙන ඒකට මිරිස් කුඩු, ලුණු කුඩු, 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු එකතු කරගෙන ලීක්ස් එකතු කරගන්නවා. ඊළඟට බිත්තර දෙකක් අරගෙන හොඳට දාලා අපි ඒක ස්ක්‍රැම්බල් වෙනකන් තියාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මම ඉතින් කොත්තු එකට කලින්ම චිකන් හොදි එකක් හදාගත්තා. ග්‍රේවි එකක් තියෙනකොට තවත් හරිම රසයිනේ. ඉතින් දැන් සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඒ වගේම ලුණු ටිකක් සහ කොත්තු රොටි එකතු කරගන්නවා. මම ඉතින් කලින් ගත්ත කොත්තු රොටි තමයි දාගත්තේ. ඔයාලට ගෙදර වුණත් හදාගන්න පුළුවන්. දැන් අපි ඒකට චිකන් ග්‍රේවි එකයි චිකන් ටිකකුයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. ස්වභාවික රස තමයි තියෙන්නේ. මේක හරිම රසයි. පොඩි ළමයිට උනත් ගෙදර හදලා දෙන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් හදලා බලන්නකෝ. ඔයාලට කැමති නම් තක්කාලි සෝස් ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්. හදලා බලන්නකෝ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Thank you so much. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. මාත් එක්ක මේ වගේ දිගටම එකතු වෙලා ඉන්න. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ ඉස්සරහටත් ලස්සන කුකින් වීඩියෝ, travel වීඩියෝ, vlogs වලින් හමු වෙමු. තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. එතකම් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලා මගෙන් බලන්න කැමති තව වීඩියෝස් මොනවාද කියලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. සරණයි.